හායි යාළුවනේ ගොඩක් ආදරෙන් මදුෂි මගේ channel එකට අදත් ඔයාලා හැමෝම පිළිගන්නවා. අද දවසේ අපි කතා කරන්න යන්නේ ගස් ලැබු ගර්භණී සමයේ කන්න හොඳයිද නරකයිද කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඇත්තටම ඉදුණු ගස් ලැබු කියන්නේ ගර්භණී සමයේ වටිනාම ආහාරයක්. මොකද ඒකේ ගස් ලැබු වල විටමින් C සහ තන්තු තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ අපි මාස 3 ඉවර වෙච්ච ගමන් අපි යකඩ පෙති ගන්නවා. ඉතින් මේ ගන්න කෑම මේ ගන්න බෙහෙත් නිසා අපිට මලබද්ධය ඇති වෙන්න පහසුයි. ඉතින් ඒ නිසා ඒක වළක්ව ගන්න හොඳම ආහාරයක් තමයි පළතුරක් තමයි මේ ඉදුණු ගස් ලැබු කියන්නේ. ඉතින් ඉදුණු ගස් ලැබු මම මගේ ගර්භණී සමයේම පාවිච්චි කරා. කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. වගේම බය නැතුව කාපු කිසිම අම්මා කෙනෙක්ට එහෙම ප්‍රශ්නයක් වුණා කියලා මම අහලත් නැහැ. වෛද්‍ය විද්‍යාවෙන් ඒක පිළිගන්නේත් නැහැ. ඒ නිසා බය නැතුව ඔයගොල්ලෝ ආස විදිහට ගස් ලැබු ආහාරයට ගන්න පුළුවන්. ඉතින් අපි ආසාවට ඉදිච්ච ගස් ලැබු කෑල්ලක් කන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක හොඳ දෙයක්. මම කලින් කිව්වා වගේ මගේ ප්‍රෙග්නන්ට් කාලේ මම ඒක පාවිච්චි කරා. කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔයගොල්ලෝ කිසිම විදිහකට බය වෙන්න එපා. හැබැයි අපිට ගන්න හොඳ නැත්තේ ඇත්තටම ගර්භණී කාලයේදී මේ අමු ගස් ලැබු. ඒකේ තියෙන කිරිවල තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒක නිසා අපේ ගර්භාෂය සංකෝචනය වෙනවා. ඉතින් ගර්භණී කාලේ ඔයාලා කොයිම විදියකටවත් අමු ගස් ලැබු කන්න එපා. ඒක පොඩක් අවදානම් ගබ්සා වෙන්න උනත් පුළුවන් නිසා. ඉතින් ඒ ඇරෙන්න ඉදුණු ගස් ලැබු නම් ඔයගොල්ලෝගේ මලබද්ධය තියෙන අය විශේෂයෙන් සමහර අයට නිකම්ම මලබද්ධය තියෙනවා. ඉතින් ගර්භණී සමයේ සාමාන්‍ය දෙයක් මලබද්ධය කියන එක. ඉතින් ඒ වගේ වෙලාවට හොඳ ආහාරයක් මේ ඉදුණු ගස් ලැබු කියන්නේ. නමුත් අමු ගස් ලැබු අච්චාරු ඒ වගේම මැල්ලුම් ඒ වගේ ඒවා පාවිච්චි කරන්න එපා. අමු ගස් ලැබු මග හැරලා ඉදිච්ච ගස් ලැබු කෑම අපේ සෞඛ්‍යයට අපේ ශරීරයට ඉතාම සුවදායක සහ සෞඛ්‍යමත් දෙයක්. ඉතින් යාළුවනේ මට ඕක තමයි කියන්න ඕනේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයගොල්ලෝගේ වටිනා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ලස්සන අලුත් වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙමු. ගිහින් එන්නම්. බයි බයි.